Hey guys, ඔයාලා හැමෝම හොඳින් නේද? අපි හැමෝටම තියෙනවා අපේ ඇස් ඉස්සරහා සැබෑවක් කරගන්න කැමති විදිහේ හරි ලස්සන හීන. ඉතින් අපි දෙන්නත් අද මේ යන්නේ අපි දෙන්න ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ආදරෙන් හීනමවපු තව දවස් කිහිපයකින් සැබෑවක් වෙන හීනයක් නොවුණු ඒ සුබ පණිවිඩය අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේට අන්වලා ඒ වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවට උණු කිරියාහාර පූජාව පූජා කරලා නිදහස් කරන්න. හිමිදිරි උදෑසන ඒ පරිසරයේ තියෙන ශීත දේශගුණය සුදු පිච්ච මල් වට්ටියෙන් එන පිවිතුරු සුවඳ වගේම දළදා මාලිගාව පැත්තෙන් ඇහෙන දළදා තේවා හඬ කියන්නෙම විඳින්න ඕනෙම දිව්‍ය ඖෂධයක් වගේ අරුම පුදුම හැඟීමක්. දළදා මාලිගාවෙන් නම් බැලුවාමත් සුදු පාටට බැබලි වැඩ හිඳින බුදු පිළිමය මීට කලින් ඔයාලා දැකලා තිබ්බද? දැකලා තිබ්බත් එතනට ඔයාලත් ගිහින් තිබ්බද? අපි දෙන්න නම් මේ සැරේ තමයි පළවෙනි පාරට එතනට ගියේ. ඉතින් එන්නකෝ ඔයාලත් ඒ සුන්දරත්වය විඳින්න. Number 5 in a money.
ඉඳලා කිලෝමීටර් 2කටත් අඩු දුරකින් තියෙන ස්වභාව සෞන්දර්යයෙන් වට වූ බහිරව කන්ද පන්සලට ඔයාලා මීට කලින් ගිහින් තියෙනවද? ගිහින් නැත්තම් ආයෙ දවසක නුවර ගියාම ගිහින් බලන්නකෝ. S2 වගේම හිතත් කොච්චරනම් ලස්සනට නිවෙනවද කියලා. බහිරව කන්ද පන්සලේ වැඩ හිඳින විශාල හිඳි පිළිමය පිටුපසින් නැති පඩිපෙළ දිගේ ඉහළට යන්න පුළුවන් වගේම ඉහළට යනකොට මුළු නුවරම ලස්සනට පෙනෙන දර්ශනයක් අපිට දැක බලා ගන්නත් අවස්ථාව තියෙනවා. මට එළියුණු වගයි නොව සනසීම බසයි මට ඉතිරි කලවරයි මට උරුමය පමණයි මායිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතක විතරයි. මම ආසම කෝච්චි ගමනත් එක්කම ඒ ලස්සන ගමනේ මතක ගොන්නත් තුරුළු කරගෙන ජීවිත කතා පුත තවත් ආදරයෙන් පිරුණා. ඉතින් අපි කොහොම ජීවත් වුණත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපේ ජීවිතයට එකතු වෙන මතකයන් විතරමයි. ඒ හින්දා ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ආදරණීයන්ට ලස්සන මතකයක් වෙන්න. තවත් ලස්සන දවසක ඔයාලා හම්බෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි මම තරු. ත්‍රියමනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා මගේ කවියේ පද ගයා දැස් දෙකොනේ තෙත තියා නුඹත් රැනිදි වර